ඔන්න අපේ පළවෙනි කට්ටිය ආවා. Good morning. Good morning. Prasad puta? Oh, feeding okay. Can I go out? What should I do? පාරෙන් ගහමුනේ. ආයුබෝවන්. ඔන්න අදත් අපි වීකෙන්ඩ් එකේ එළියට බහිනවා. අද අපි යනවා හැෆ්රන් ෆොරස්ට් එකට. UK වල තියෙන ලස්සනම ස්පොට් එකක්. වේල්ස් වල තියෙන්නේ. මේකේ තමා රිවර් සෙවන් රිවර් එකේ සෝස් එක. මෙතනින් තමා පටන් ගන්නෙ. මේ වෝක් එකේදී අපිට පොඩි පොඩි රිවර් සෝස්, එතකොට මවුන්ටන් වීව්ස්, ඊට පස්සේ වෝටර්ෆෝල්ස්, ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. UK වල තියෙන ලස්සනම වෝකින් පාත් එකක්. පැය 3ක් විතර අපිට වෝක් කරන්න වෙනවා. සහ චෙල්තම් වල ඉඳමුත් අපිට පැය 3ක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා එතෙන්ට. අපිත් එක්ක යනවා ප්‍රසාද්ලා, ප්‍රභාත් අයියලා, නිරෝෂන් අයියලා. ඒ වගේම තමා පට්ට කට්ටක් කණ්ඩ වෙනවා. මොකද අද ක්ලවුඩි දවසක්. වැස්ස සෙට් වෙයිද නැද්ද දන්නේ නැහැ. රේන් කෝට් එක ඔක්කොම දාගෙන යන්න වෙන්නේ. ඔන්න අපේ පළවෙනි කට්ටිය ආවා. ප්‍රභාත් අයියයි, සංදීප් අක්කයි සහ දුවයි. ඔන්න අනිත් සෙට් එකත් ආවා. ප්‍රසාද් අයියලා. අද මෙයා ඩ්‍රයිව් කරලා. ප්‍රසාද් good morning. morning. වාගේ ගත්තන මට දාන තිබුණේ. මොකද්ද? වාහනේ. දාමු. රිවර්ස් එකක් දාන්න. නිරෝෂන් අයියලා. good morning. බඩු ටික දැන් පැක් කරගන්න හදන්නේ. මෙයාලා යන්නේ අපේ වාහනේ. මේකේ තව 3 දිනකට ගියා කි 7 සීට හන්දා. අයි අක්කේ. අර ගොල්ලන් දාගන්නවා පුරු ටිකක් බලමු. ඊට පස්සේ ප්‍රසාද් පුතා most wanted පදිනවනේ. most wanted පොක් එක වඩා ගන්න. බලව ඉවර කළා කන්නේ. Can I go out? Go out. I'm feeding okay. Can I go out? I'm feeding What should I do? දැන් එලාන් වැලිය එක හරහා නෙමෙයිද යන්නේ අපි? නෑ නෑ. මේ පැත්තට නෑඩ ආරහා. එලාන් වෙලිය කියන වෙනම වට යන්නේ මට. මයි ෆෝන් එක තමයි ඔතනයි දොරේ.
එහෙනම් මොකටද උඹ අයිනද මේ මට ස්පීඩ් එකට? ඒකෙදි වෙන මගුලක් වෙන්නේ නැති. යකෝ මගේ ස්පීඩ් කියලා උනේ යකෝ අර දෙකේ විතරයි. 70ට තියෙන එක 70ට කියන 60ට තියෙන 60ට කියන මම. ඉතින් අනිත් දැන් වල මම හරියට ස්පීඩ් ගියා. මට 20යි තියෙන්නේ වැඩි. ඉඳ දෙන්නත් හොඳ නෑ මේ BMW කාරට උඹට විවස් කරවන්නමයි ඉතින්. ආ බෑනේ උ කන්දන් නගින්. පාරෙන් ගහමුනේ. What's that called? Robo. Wait a minute. Who are you? बोतले में मद्यपान बीम जोलिए गैनु नो दाने में मद्यपान बीम जोलिए गैनु नो दाने මෙන්න මෙතෙන්ට ආපුහාම අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් මොන බෝක් එකද යන්නේ කියලා. රෙඩ් කලර් එක තියෙනවා, වයිට් තියෙනවා, ඊට පස්සේ බ්ලූ එක තියෙනවා. මෙතන ටයිම් එකත් එක්කම දාලා තියෙනවා. කියන්නේ අපි වෝක් කරනවා නම් කොච්චරද නැත්නම් කිලෝමීටර් ගාන කොහමද. ඉතින් අපි පොඩි කට්ටියත් එක්ක යන හන්දා බ්ලූ එක ගත්තා. ඒක කිලෝමීටර් 5.8ක් පැය 1 විනාඩි 45ක් යන්න තියෙනවා. සෝ දැන් අපි එතකොට මේ බ්ලූ ප්‍රින්ට්ස් දිගේ තමයි යන්න තියෙන්නේ. මෙන්න මේක තමයි වෝක් එක. මාරම ලස්සනයි. මම පටන් ගද්දි කිව්වා වගේ මේක දිගේ යන්න තියෙන්නේ. මේ තියෙන්නේ වෙල්කම් ඩ්‍රින්ක් එක. ඒ වගේ තමයි මාරම ලස්සන හිත නිවන තැනක්. පොඩි කට්ටිය කෙලින්ම බැස්සා දැක්ක ගමන්ම. ගෙසදුත් දාගත්තා ඇතුළට වතුර. ගෙසදුයි විහානුයි දාගත්තා.
කල්පනා කරේ නිරෝෂන් අයියාගේ චොයිසස් මං හරිද? කඳු නගිනවා නම් එක බ්‍රෑන්ඩ් එකක්. හරිද? සින්දු කියනවා නම් තව බ්‍රෑන්ඩ් එකක්. මේ කඳු නගිනවා නම් මොකද්ද බ්‍රෑන්ඩ් එක? කඳු නගිනවා නම් Hugo Boss. කඳු නගින බ්‍රෑන්ඩ් එක. මහන්සිද ප්‍රසාද්? ඈ? දෙකක් දාගෙනව නම් නියමයි. It's an auto. ඒක තමයි. Stop, stop, stop. Ihan come, Ihan come. Come, Ihan come in. නෑ එකකට වැඩි එන්නේ නැති නේ. No, no, no. Children don't eat. I see you so. That's why you're there. Yeah, I found it first. අර පාලම් පෙන්වන්නේ වීඩියෝ එක. පාලම් මාර්ගය. මොකද්ද? මෙතනින් පයින් ගගින් හැවතර පයින්. ඇලෙන් හැවතර. හා. ඉන්න කල කඩාගෙන එන්න දුර පයින් ලංකාවට පයින්. හා හා. වලින්. හා? බොක්කාවල. බොක්කාවල කී දැන්නේ? බොක්කලා දැන් පේනවද කාට හරි?
අපේ තරන්සි දන්නවා Dad, can you hide this on my head? Oh, video kar hitti. අවුඩේ My bag. Can you close it? Can you please do it there for me? No? Put it in. ඇවිල්ලා තියෙන්නේ half mile තොට්ට සීනි පළවෙනි half mile නෙවෙයි කියන්නේ මේ ජර්නි එකෙන්ම half ඇවිල්ලා තියෙන්නේ 2 miles වත් වෙන්නේ අපි දන්නේ හරි ඉතින් 2 miles කියන්නේ half නේ half වෙන්නේ කොහොමද ඇයි 5.8 blue එක 5.8 නෑ නෑ අහන්නකෝ අයියගෙන් ප්‍රබත් අයියා ළඟින් වෙන මේනකක් කරට මාවන අපේ එක්කන තව චුට්ටින් කරේ තියන අදහස් කියන්නේ නේ අදහස් සුපිරි කාගේ choice එක සුපිරි කොහොමද දැනගන්න ළඟින් තවත් දාන්න බහින්න එපා ඔහොමම යන් හොඳ නෑ බහින්න එපා ඕක නතර ඉස්සරහට විතරයි යන්න පුළුවන් පිටිපස්සට යන්න. What do you mean? මොකද දෙන්නේ අමාරුයි. පට්ටම අමාරුයි හතේ දැන් අපි වයස් දෙකක් විතර ඇවිද්දා තාමාරකුයි. ඊට වැඩිය තියෙනවනේ 5යි 8ක් දුරක තියෙන්නේ නැත් 3යි 8ද. හරිම සීතලයි ඒ වුණාට සීතලයි දාඩියයි. ඒකන්ත අපි ජැකට් ගලවල යන්නේ මොකද සීන් එක ඒක මාර සමබරයි ජැකට් ගලවල මෙහෙම යද්දී මේ මහන්සියත් එක්කනේ ලස්සනම පරිසරයක් අපි දැක්ක කොහොමත් ඉතින් වේල්ස් අපි කියන්නේ ඇවිදින්න ආපු ලස්සන පරිසරයක්. ඇවිදින්න ආපු වේල්ස් කියන්නේ කොහොමත් ඉතින් UK තියෙන ලස්සනම පැත්ත විහන්සේ හායි වගේ ස්පයිනොසොරස් ගැන පොඩි අදහසක් දෙන්න. මේ හිටියා නේද? අර ස්පයිනොසොරස් කෙනෙක් හිටියා හිටියද? මම දැක්ක කිව්වා නේද? මොනවද ඒ අදහස්? ගමන හොඳයිද ඈ like it. Huh? ඔයා ඒ කපල් එක ගැන හන්ද නේද කියන්නේ ඒ කපල් එක මේ පාර නෙවෙයි ආවේ ඒක උල්ලන්නේ නැති
ඕකනිති පෑනේ මොනා කියන්න ඕන අඩ මොකද තින්න එක පී ගමන ගැන තව පොඩ්ඩක් අපිට යන්න පුළුවන්. ඊට මම පස්සේ? හිතන්නේ. මට ආසේද එන්ජොයිද මගේ ආසම් පාට් එක මේ ජර්නි එකේ තමයි අර ඇල්වල්. ඔයාට වෙලිස් තියනවා නම් ඔයාට බහින්න පුළුවන්. වතුරට අපි ඉස්සරහා පොඩ්ඩක් ගියපුවම මෙන්න මෙතන වෝටර්ෆෝල් එකක් තියෙනවා. ලොකුයි. ළම හැෆ්ටන් ෆෝල්ස් මම හිතන්නේ. good මහන්සිද මහන්සිද පරස්සමෙන් පුතේ අර පැත්තෙන් යනවද? යයි අර මොකද රාඩාර්නේ මොකද ඒක නේද? වේද නෑ අතෙන්ට යනවද අපි කණ්ඩ එතනත් ඒ වගේ තැනක් තමයි තියෙන්නේ ඔය අර මං එව්වේ කෑම කණ්ඩ තැනක් එතනත් ඔය ලේක් එකක් තමයි තියෙන්නේ ඒකට පයින් යනවද? නෑ පයින් යන්න නෑ කියලා තියෙන්නේ වැඩි පොඩි දුරක් තියෙන්නේ පයින් යන පොඩි දුර. නෑ සීන් එක තියෙන්නේ රේඩාර් ඒ හරියට ගියත් මං හිතන්නේ අපිට ලයිට් කරන්න දෙයි කියලා අර තැන පුළුවන් කියලා තියෙනවා මේ බලපු තැන එතන කොච්චර දුරද මෙතනින්ද? විනාඩි 15යි මයිස් වලින් නම් 10යි එහෙම තමයි කියන්නේ 98 එකස් තියෙනවා. ඉතින් මොලිවුඩ් එක පුස්සගෙන නෑ අර යාගේ වෙඩින් එක නේ ඊට පස්සේ කොන්ට්‍රාගල වෙඩින් එක යාගේ යාළුවෙක්. දැන් ඔබ ඊයේ එනකොට කීයද පාන්දර? උරට කිට්. දැන් ආයේ පාර පුරුදු නිසා ඔය එනවනේ. මම මට හොඳ ගණන් ඒ මම ගලට ගිහිල්ලා ආයි ඇවිල්ලා ග්ලොස්ට ගිහිල්ලා ආයි ලයිසන්ස් දෙන්න කවුරුත් නැහැ නේ. බච්චුට්ට කාලය මෙතන ඉඳන් ඉන්දියානු විතරයි බැරි. දැන් ඇවිදලා බඩගිනි ප්‍රසාද් හා හායි හායි හායි. අපි යනවා කණ්ඩ තැනක් හොයාගන්න කණ්ඩ තැනක් හොයාගන්න නෙවෙයි කණ්ඩ උයා ගන්න තැනක් නේ ඔව්. කන්න තැනක් හොයාගෙන යනවා කිඹුලාල හන්දිය. වීරසිරියට යනවා මේක මම ජනපරත් යනවා තියලා දී. මම හිතන්නේ කන්ද නැංගනම් පල්ලම් බහි නොමේ තියෙන්නේ අන්න අතන ඩෑම් එකක් තියෙනවා. ඕනේ දැන් පට්ට බඩගිනි හොඳ රවුමක් ගිහිල්ලා ඔව් කිලෝමීටර් කීයද 5.8ක් නේ 8ක්ද 3.2ක්ද අපි ගියමු මේ වෝක් එක 3.0 ගානක් ඕක පයින් ඇවිදලා දැන් පට්ටම බඩගිනි මේ මෙතන හොඳයි ඈ මොනවාරි සීන් එකක් වුණොත් මෙතෙන් දෙමු මේ කැම ටික අත් කර ගන්න දනක් බලන්නේ මේ
හොඳම පොට් කීපයක් පහුුණා සහ අපි හිටපු තැන අපිට බෑ ඒක කරගන්න. ගින්දර සීන් බෑ. හැමතැනම බෑ. එද්දි හොඳම මේ ස්පොට් ටිකක් පහුුණා. දැන් එන්දිම කලින් පරිසරෙම මම දාන්න. එතෙන්ට ගිහිල්ලා බලනවා පුළුවන්ද කියලා. ඊළඟ එකේ මේ තියෙන බැරි වුණොත් ඔය කොහේ හරි අගු පිලක තියාගෙන කොහම හරි රත් කරගන්නවා. නේද ප්‍රසාද්? ඊටාම ළඟයි. ඒ මේ පොඩි බටයක් ගහලා වතුරක් එනවා. මේ අතව දන්න පුළුවන්. වතුරත් රහයි. අතව දන්න පුළුවන්. සිරාවට chicken oil මේවයි දැන් නම් පානොයි. හරිද? මේ බෙදාගෙන පාම් පහක් ගෙනාවා. නිරෝෂන් අයියා විනාඩි 5න් ගහපු චිකන් එක පාම් පහ බතුත් තියෙනවා. බත් ටිකක් කමු. හරි පාමුයි බතුයි ඔක්කොම කමු. අර මේ එකක් තිබුණා. අර Batu.